සියත ලන්ච් ටයිම්. සියතේ ලන්ච් ටයිම් අද අපි ආවා කැලණි කැම්පස් එකට. ලස්සන වැඩක් වෙනවා මෙතන. ඉතින් මෙතන මොකද්ද වෙන්නේ කියලා ඒ ලස්සන අත්දැකීම ඔබට සමීප කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. කැම්පස් එකේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ සංවත්සරයක් තියෙනවා. 20 වන සංවත්සරයට සමගාමීව ප්‍රථම වතාවට පවත්වන සූර්ය මංගල්‍යය තමයි අද දවසේදී තියෙන්නේ. ඉතින් ඔබ දන්නවද වෙනස්ම තරඟ අද ගොඩක් තියෙන ඕගනයිස් වෙලා අපි බලමු සතුට විනෝදයේ සමගින් අද දවස ලස්සන දවසක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක මේ සියත ටීවී ලන්ච් ටයිම් ඒත් එක මතක් කරන්න ඕනේ මේ වගේ ලස්සන දේවල් ඔයාලගේ ප්‍රදේශයේත් වෙනවා නම් අපිට කතා කරන්න අමතක කරන්න එපා 071 2 අපේ නම්බර්ස් වලට ඔයාලගේ විස්තර එවන්න. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා. ලංකාවේ කොහේ හිටියත් මේ ආදරේ මේ විදිහටම අරගෙන ඔයා ගාවට එන්න. එහෙනම් මතකයිනේ සියත ටීවී ලන්ච් ටයිම් සිකුරාදා සෙනසුරාදා ඉරිදා දවස් 3ෙම දවල් 12:30 ඉඳලා දවල් 1 වෙනකල් මේ අත්දැකීම ඔබට විඳ ගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් අද අපි ඉන්නේ කැලණි කැම්පස් එකේ බලමු ලස්සන දේවල් ගොඩක් තියෙනවා මේ අවුරුදු උත්සවේ බලාගෙන ඉන්න. එරුනේ අවුරුදු කුමාරිට යන්න තොච්චර ලස්සන හැඩ වෙලා ඉන්න. අනේ නෑ. නෑ අනේ මම කොටයි. සංසාරයම නුඹ මත මදේ. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා කැලණි විශ්වවිද්‍යාලයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය සුගීත් පටබැඳගේ මහතා. අයිබෝන්. කොහොමද අවුරුදු? අවුරුදු සරුයි. අපේ ශිෂ්‍ය ශිෂ්‍යාව ඉතාම සාර්ථක ලෙස අද අවුරුදු උත්සවයක් මේ ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේ අවුරුදු උත්සවයේදී මේ අපි බලාපොරොත්තු වෙනවා මේ අපේ අවුරුදු 20ක සංවත්සරයටත් සමගාමීව මේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවටත් ඒ ප්‍රජාවටත් පෙන්වා දෙන්න මේක ඒගොල්ලෝගේ මහගෙදර. මෙතනින් තමයි ඒගොල්ලෝ ඉස්කෝලේ ජීවිතයල් වල ගොඩක් දේවල් ඉගෙනගෙන එනවා. බට් ඒගොල්ලෝගේ වෘත්තීය ජීවිතය ආරම්භ වෙන්නේ මෙතන ඒගොල්ලෝගේ මහගෙදර. මේ මහගෙදර පවතින අවුරුදු උත්සවයට තමයි මේ අද අපේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාව සහ ආචාර්යවරු සපපෙන්නලා ඉන්නේ. එතකොට අපි අද බලාපොරොත්තු වෙනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජීවිත කාලෙටම අමතක නොවන මතක සටහන් ඇති කරලා දෙන්න. විශ්වවිද්‍යාලවල කියන්නේ ඉගෙන ගන්න තැනම නෙමෙයි. ඒගොල්ලොන්ගේ පර්සනැලිටි එක ඩෙවලොප් වෙන, ඒගොල්ලොන් එකට එකතු වෙලා ලංකාවේ හතර කොණින් එන මිනිස්සු එක්කලා ජීවත් වෙන්න ඉගෙන ගන්න, ජීවත් වෙලා මේ සාමූහිකත්වයෙන් ඉස්සරහට මේ රට ගෙනියන්නේ කියන සංකේතවත් කරන තැනක්. අපිත් එක්ක මේ වෙලාවේ වෙනවා කතිකාචාර්ය නිපුන් හේවා පතිරණ මහතා. අයිබෝන්. ඉතින් අද ලස්සන වැඩක් ඕගනයිස් වෙලා තියෙනවා සූර්ය මංගල්‍ය. ඉතින් මොකද හිතෙන්නේ මේ වගේ වැඩක් ඕගනයිස් කරලා තියෙන වෙලාවේ? ඇත්තරම අපේ අංශාධිපතිතුමා සඳහන් කළා වගේ ඉතින් අපි අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයේ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් තමයි අපි මේක සංවිධානය කරලා තියෙන්නේ. විශේෂ ස්තුතිය යන්න ඕනේ ඇත්තරම අපේ විද්‍යාර්ථීන්ට පළමු දෙවන තෙවන සහ අවසන් වසර අපේ සියලුම විද්‍යාර්ථීන් තමයි මේ වැඩ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. ඉතින් විෂය සමගාමී සහ බාහිර කටයුතු වලට ආපුවාම අපේ ශිෂ්‍යයන්ගේ සංවිධානය තමයි Future Marketers Association. ඉතින් ඒ හරහා තමයි මේ වැඩ කටයුත්ත අද දවසේදී සිදු වෙන්නේ. පන්ති කාමරයෙන් පිටට ගිහිල්ලා අද ඉතින් කට්ටිය පොඩ්ඩක් විනෝද වෙන්න තමයි මේ ක්‍රීඩාංගණයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හොඳ අත්දැකීමක් පොඩි වෙනසක්. ආගියා මොකද වෙන්නේ ඉතින්? ළමයි අපේ ඊයේ 4 ළමයි ඉන්නවද? සතුටුයි අද දවසනේ? ඔව් ගොඩක් සතුටුයි. ඉතින් මං හිතන්නේ මේ ළමයි මේ කෑම මේස ළඟ තමයි ගොඩක්ම ඉන්නේ නේද බලාගෙන යනකොට. සාමාන්‍ය එහෙමද කට්ටිය යාළුවෝ? ගොඩක් කාලවට එහෙම තමයි. අපේ ඊයේ ගිය ඔක්කොම. නම කියන්න. ලහිරු බය වෙලා තින්නේ නෑ? ලහිරු දැන් මේ කැවිලි මේසේ වැඩිපුරම කන්න හස මොනවාද? අලුවා. අලුවා වලට තමයි ප්‍රිය කරන්නේ. කවුද මේ? ඉනුස. කටේ මොනවද තියෙන්නේ? අලුව. නම කියන්න. ඉන්දික.
ඉන්නක දැන් ඔයත් යා කන්න කැමති අලුවද? මන්නම් බොගිස් අවුරුදු කුමාරයෝ ටිකක් ඉන්නවා. කුමාරයෝ මැද්දේ කුමාරයෙකුත් ඉන්නවා. අයබෝන්. අයබෝන්. නම කියන්න. සෙනුරි සූර්යා. සෙනුරි. සෙනුරි අවුරුදු කුමාරයට යන්න දොච්චර ලස්සනට හැඩ වෙලා ඉන්න. අනේ නෑ. කවුද මේ වලත් එක්කන්නේ එකම එක අවුරුදු කුමාරයා? සඳරුවන්. නම කියන්න. මදුෂි. අනාගතේ මොන වගේ දෙයකටද ප්ලෑන් එක තියෙන්නේ? මාකටිං පැත්තේ ඉස්සරහට යන්න තමයි බලපොරොත්තු. දැන් ඔයාගේ ඊයර් එක මොකද්ද? ෆස්ට් ඉයර්. ෆස්ට් ඉයර් එක කියන්නේ අලුත් අත්දැකීමක්. දැන් ගෙදරින් ඇවිල්ලා මේ යාළුවෙක් ඉන්න ලැබිච්ච එක ගැන මොකද හිතන්නේ? ඇත්තම සතුටුයි. ගොඩක් යාළුවෝ අඳුරගත්තා. අයිබෝ. නම කියන්නකෝ. මම සඳුනි. සඳුනි මම සඳුනි. ඔව් ගොඩක් උසයි නේ? නෑ අනේ මම කොටයි. කොහෙද ගෙවස්? මම මැදවච්චියේ. නදවච්චේ ඉඳන් මෙහෙ ඇවිල්ලා ඉන්නවා. කොහොමද මේ වෙනස දැනෙන්නේ දුරේ ඉඳන් ඇවිල්ලා? ඇත්තටම මම මේ කැම්පස් එකට දැම්මෙත් වෙනසකට. ඉතින් සතුටුයි. ඒ කියන්නේ ආසාවෙන් හිටියද කැලණි කැම්පස් එකට මෙන්න ඕනේ කියලා? ගොඩාක් ඈත දැන් කාලෙකට පස්සේ යන්නේ. ගෙදර අය මොකද කියන්නේ? බලන් ඉන්නවා ඉතින් එනගන්. ආට කොහොමද එක දැනෙන්නේ යාළුවොත් එක්ක ඉන්නක? අවුලක් නෑ ඉතින් ඔක්කොමත් එක්ක එකට ඉන්නවා විනෝදයි. ඒකට දුකයි අමල නැති එක. අය මතක් වෙනවා ඉතින්. ට්‍රේල් කොණ්ඩේට කලයකක් දාලා තියෙනවා. කාලයකක් දාලා තින් කොණ්ඩේ මෙහෙට ආවට පස්සේ කර්ල් වුණා. මෙහෙට ආවට පස්සේ ඒතර එහෙදියේදී ස්ට්‍රේට්. ඔව්. ඒ කොහොමද? වතුර වෙනස් වෙන්නේ නැති. වතුර වෙනසට මේ ලස්සන වෙලා ඉන්නේ නේ. මම හිතන්නේ. මේ ළඟට ඇවිල්ලා බලනකොට ලස්සන ගෑනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි සින්දුවක් කියනවා. හරිම ලස්සනයි. කවුද මේ? මම සෙනංගා පීරිස්. සෙනංගා දැන් අලවි කළමනාකරණය හදාන්න ගමන් සින්දුත් කියනවද? ඔව් කියනවා. කියන්නේ මියුසික් කරලා තියෙනවා. ඔව් මම සාමාන්‍ය මියුසික් කරනවා. මේ පැත්තෙන් ඉන්න කෙනෙක් නම කියන්නකෝ. ෂෙවින් ෂෙවින් කොහෙන්ද ලස්සන සින්දු කියන්නේ ඉගෙන ගත්තේ? සින්දු කියන්නේ ඉගෙන ගත්ත කියන්නේ මම චර්ච් එකේ සින් කරන. ඒකට තමයි ඉතින් ගොඩක්ම ආහා පොඩි කාලේ ඉඳන් චර්ච් එකේ සින්දු කියන කෙනෙක් කොහෙද ගෙවල්? පූගොඩ. කොහෙන්ද මෙයාව හම්බෙන්නේ? ඇත්තටම අක්කව හම්බෙන්නේ මේ මියුසික් කරන්න ගිහලා මම ෆස්ට් එකේ ඉන්නකොටම මේ මියුසික් ඉවෙන්ට් එකෙත් තමයි අක්කව හම්බෙන්නේ. මුල් කාලේ සෑහෙන බයයි යාට. ඇයි බය නපුරුවේද? දැක්කම බය තුනේ දවස්වල. හාදු දෙන වැස්සේ දේ දුන්න අස්සේ අපි පාවෙමුද තුරුලටම වී ඔබේ ඇසස්සේ මං මාව දැක්කේ සංසාරයම නුඹ මටමදී කොහො මල්වාරම් ගයනා උදේ මැනිකේ බලන් අපේ ගමේ රබන් වෙයනා හැන්ද මත දෙහි ගෙඩිය අරගෙන ගිහිල්ලා ප්‍රථම ස්ථානය ලබාගත කෙනා ඉන්න නම කියන්නකෝ. දුලාන් ලසිඳු. දුලාන් කොහොමද මේක මේ ජයග්‍රහණය කරේ? ලොකු දෙයක් ඇත්තටම කළේ නැහැ. සමබරතාවය තමයි මුලින්ම. අංක එක සමබරතාවය. ජීවිතෙත් සාමාන්‍යයෙන් ඒ විදිහට යන්නේ අනිත් අය ගැන කල්පනා කරන්නේ නැතුව තමන්ගේ ඉලක්කයට යන කෙනෙක්ද? ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අනිත් අය ගැන ફોකස් කර ඉඳියොත් අපිට අපේ ලෙවල් එක ගැන ඒව ගැන පොඩ්ඩක් දැනගන්න බැරි වෙනවා. අපේ ඩෙවලොප් කරගන්න ඕනේ දේවල් අපි තේරුම් අරගෙන ඒක අරමුණක් තියාගෙන ඒ අරමුණ වලින් ගමන් කරන එක තමයි දැනටත් ජීවිතේ යමින් තියෙන්නේ. බිස්නස්මන් කෙනෙක් වෙන්න තමයි රටේ නම ගිය බිස්නස්මන් කෙනෙක් වෙන්න රටේ විතර නෙමෙයි ලෝකේ මල්ලන්න පුළුවන් බිස්නස්මන් කෙනෙක් වෙන්න තමයි හොඳ මාකටිය කෙනෙක් විදිහට තමයි සුපිරි ගේමක් ගහන්න ඔළුවේ ලොකු අදහසක් තියෙනවා. ඉතින් ගෙවල් කොහෙද? ගෙවල් හොරණ. කවුද පවුල? අම්මයි තාත්තයි මමයි අයියලා තුන්දෙනෙක් ඉන්නවා. මගෙත් අරමුණ තමයි මම කවදා හරි මුලින් මම දිනලා එයාලවත් ගොඩ දාන එක. මං හිතන්නේ පවුලේ බාලයා කියලා කියන්නේ අම්මා තාත්තා බලාගෙන ඉන්න එකම රැකවරණය වෙන්න පුළුවන්. මෙච්චර කාලයක් කන්න බොන්න දීලා මේ තත්තර ගේන්න දරපු වෙහෙස දන්නේ එයාලා අපි හොඳටම දන්නවා. ඒක නිසා පවුලේ බාලයම වෙන්න ඕනේ නැහැ. දරුවෙක් ලොකු කරලා හැදුවනම් එතනින් එහාට අනිවාර්යයෙන්ම දරුවන්ගේ වගකීමක් තියෙනවා, යුතුයකම් තියෙනවා. ඒව අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන්න ඕනේ. තව කවුරු හරි ඉන්නවද ආදරය කරන කෙනෙක්?
ඔව් අම්මට දෙවනි නොවි අම්මට හා සමානවම තාත්තට හා සමානවම මාර්ම සපෝට් එකක් දෙනවා. අපි එහෙනම් අර ගමේ ඉන්න කෙනාට ආදරේ කියලා කියමු ඔක්කොටම එහෙනම්. අනිවාර්යෙන්ම එයාට ඕනම තැනකදී මං ආදරේ කියලා කියනවා. I love you සසි. ලස්සන තරගයක් පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඒ තමයි සංගයාට කිරි කැවීම. ඉතින් මේ ඉන්නේ කිරි කන්න බලාගෙන ඉන්න කට්ටිය. අපි චුට්ටක් ඒගොල්ලොත් එක්ක කතා කරමු රෙඩිද වැඩේට කියලා. දැන් කොහොමද වැඩේට ලෑස්තිද? ඔව් අපි ලෑස්ති. එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? තියෙනවා හැබැයි දිනලා නැහැ. දිනලා නෑ. අද දිනනවා. හිතන් ඉන්නේ එහෙම තමයි. කොහොමද ලෑස්තිද? ලෑස්ති. ලෑස්ති. ඉතින් කට්ටියම ලෑස්තිලා ඉන්න වෙලාවක අපි චුට්ටක් මේ පැත්තට ඇවිල්ලා බලමු ලෑස්තිද වැඩේට? ඔව් ලෑස්ති. අහක බලාගෙන කිව්වේ? ලෑස්ති. ලෑස්ති. කොහොමද වැඩේට ලෑස්තිද? ඔව් ලෑස්ති. හරි. දැන් එහා පැත්තේ ඉන්න පාර්ට්නර් විශ්වාසයිද පාර්ට්නර් වැඩේ දෙයි කියලා වැඩේට ගානට? ෂුවර් නෑ. ෂුවර්. කවුද නම? ඔමින්දි. ඔමින්දි. ඔන්න ඔමින්දි වව ෂුවර් නෑ අලු බලමු. නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ නාඩන් පුංචි හිරමනේ ඇවිදින් ඔන්න වසන්තේ සංගයාට කිරි කැවීමේ තරගෙන් ප්‍රථම ස්ථානය ලබාගත් දෙන්නම ඉන්නවා. නම කියන්නකෝ. අවිනිශ. කොහොමද දැනුනේ? ඇත්තටම හොඳයි. ඉතින් හිතුවේත් නෑ කරලා බැලුවා. කියන්නේ ෆ්‍රස්ට් වෙයි කියලා හිතුවේ නෑ? නෑ ඇත්තටම හිතුවේ නෑ. නම කියන්න. දුලාෂා කොහොමද අරයාගේ සපෝට් එක? යාගේ සපෝට් එක කියන්නේ ගිය අවුරුද්දෙත් අපි දෙන්න තමයි හිටියේ. වින් කරේ නෑ. මේ පාරත් මං කෝ යන් අනිවාර්යෙන් යන්. හිතුවෙත් නෑ මම මෙතෙන්ට අවිල්ලා අහනවා අපි වින් කරාද අපි දෙක කියලා. දන්නෙත් නෑ. දන්නෙත් නැතුව ඒ වුණාට වින් කරලා තියෙනවා. ඉතින් කොහොමද සතුට? මාන සතුටුයි. මොකද මේ අපි තෙඩ්ඩිය. මෙතනින් පස්සේ අවුරුදු උත්සවයක් නෑනේ. ඒ මං කිව්වා මේකේ මොකක් හරි ගේම් එකක් ගන්න ඕනේ කියලා. කොහොම හරි ගේම් එක ගැහුවා. කොහොමද මෙයාගේ සපෝට් එක? ඇත්ත ලොකු සපෝට් එකක් තිබ්බ හොඳටම ගැහුවා. කට්ටියක් මෙතන ඉන්නවා චුට්ටක් කතා කරන්න බැලුවේ අයබෝන්. අයිබෝන්. නම කියන්නකෝ. සඳුනි. සඳුනි මොකද කරන්න හිතානින් දැන් අවුරුදු උත්සවේ? තාම නම් තරගයකට ගියේ නෑ. බලාගෙන ඉන්නවා. කවුද යාළුවා නම කියන්නකෝ. මොවෙන්දි දිග කොණ්ඩයක් තියෙනවා. අවුරුදු කුමාරට ගියොත් හොඳයි නේද? යන්නේ නැහැ. යන්නද? ඇයි? යාළුවෝ කිව්ව නැද්ද යන්න කියලා? යාළුවෝ නම් කිව්වා යන්න කියලා. ගියේ නැහැ. නම කියන්නකෝ. ඕෂද. කොහොමද කැම්පස් ජීවිතේ? කැම්පස් ජීවිතේ හොඳයි සතුටුයි. අද ඒක ෆස්ට් එක අපි. ඒ කියන්නේ අලුත්ම අත්දැකීමක් ජීවිතේ. ඉතින් ඒ අත්දැකීම කොහොමද දැනෙන්නේ ජීවිතේ? ඇත්තටම හොඳ අලුත් අත්දැකීමක්. ගෙවල් කොහෙද? ගෙවල බං ගාල්ලේ. ගාල්ලේ එක්කනේ දකුණෙන් නේද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් මොකද්ද? දකුණ ගැම්ම. දකුණ ගැම්ම ඔසඳ එහෙමද? ඉතින් කියන්නකෝ මේ දැන් පළවෙනි දවසේ කැම්පස් එන්න සිලෙක්ට් වුණා කියලා දැනගත දවසේ කොයි වගේ දෙයක්ද පවුලෙන් දැනුනේ සහ ඔයාගේ හිතට දැනුනේ මොන වගේ හැඟීමක්ද? ඇත්තටම සතුටුයි ගොඩක් සතුටුයි එදා. කියන වචන නැහිදී. බලාපොරොත්තුවක් තිබ්බ ජීවිතේ කැම්පස් එනවමයි කියලා. ඔව් බලාපොරොත්තුවක් තිබුණා. අපි ඒක වැඩ කරා. ඉතින් කොහොම හරි ඒක හරි ගියා. වසන්තයට මල් පොකුරු ගෙනෙන්නයි බොහෝ හඬට ගී පද මුමුණන්නයි. නම කියන්න. සමිදු. ෆස්ට් ඉයර්. ෆස්ට් ඉයර්. ඉතින් මොකද හිතෙන්නේ කොහෙද ගෙවල් බලන්න? ගාල්ලේ. ගාල්ලෙන් දැන් මෙහෙට ඇවිල්ලා ඉන්නවා කොහොමද වෙනස දැනන්නේ? අවුලක් නැහැ ඉතින් සේප් එක යනවා. ඊතර කවුද? මායි අම්මයි තාත්තයි මල්ලි. අම්මයි තාත්තයි මල්ලි ලොකු අයියා කැම්පස් ඇවිල්ලා ඉන්නවා. දැන් මල්ලිත් බලාපොරොත්තුවක් තියනවාද කැම්පස් එන්න? ඔව් අනිවාර්යයෙන්. අයියා වගේ වෙන්න ඕන කියලා කියලාද? ඔව්. ඔයාගේ ළඟද බලාපොරොත්තු මොකක්ද? මගේ ඉතින් මේ පැත්තෙන් ඉස්සරහට යන තමයි මාකටිං පැත්තේ. නම කියන්නකෝ. සුපුන්. කොහෙද ගෙවල්? මම අනුරාධපුරේ. අනුරාධපුරේ කොහෙද? අනුරාධපුරේ මැදවච්චි. කියන්නකෝ අනාගතේ මොනවාද බලාපොරොත්තු තියෙන්නේ? බලාපොරොත්තු බිස්නස් එකක් කරන්න. එහා පැත්තේ කවුද නම කියන්නකෝ. සඳු. ඔයා කරලා තියෙන නරකම වැඩ මොනවාද? අපි නරක වැඩ ගන්න නැහැ නේ. හොඳ ළමයි. හොඳ ළමයි. බලන්න කොච්චර හොඳයිද කියලා නේ කොහෙද ගෙවල්? අර අරයා තමයි හොඳම කොල්ලා. කවුද එයාගේ නම? ආසින්දුයාගේ නම. කොහෙද ගම්පල?
මං කුරුණෑගල. කුරුණෑගල ඉඳන් මේ හැවිලා ඉන්නවා. කොහොමද දැනෙන්නේ මේ කැම්පස් ජීවිතේ? කැම්පස් ජීවිතය හොඳයි. හොඳ යාළුවෝ ටිකක් සෙට් වුණා. ඒ වගේම ආදරෙල් එකේ කැම්පස් ලයිෆ් එක එන්ජොයි කරනවා. කවුද පවුලේ ඉන්නේ? පවුලින් මං විතරයි. එකම පුතා එකා යකාද? එකා යකා නෙමේ. එකා හොඳයි. යකෙක් නෙමෙයි. යකෙක් නෙමෙයි පවුල කොට දාන්න උපරිම සප් එක දෙනවා. අනිවාර්යයෙන්. මොකක්ද අනාගත බලාපොරොත්තු? අනාගත බලාපොරොත්තුව තමයි මාකටිං ෆීල්ඩ් එකෙන් ඉදිරියටම යන්න. යාළුවා මේකේ ඉන්නවද? ගෑල් ළමෙක් නැහැ. තනිකඩයි. තනිකඩයි. ප්‍රසිද්ධිය කියන්න පුළුවන්ද? ප්‍රසිද්ධිය කියන්න පුළුවන්. මං තනිකඩයි. බනිස් කෑවේ තරගෙන්න ඔන්න හොඳටම කාලා දිනපු කෙනෙක් ඉන්නවා. නම කියන්නකෝ. නිකේතා. නිකේතා සාමාන්‍යයෙන් කනකොට වේගෙන් කනගෙන නැද්ද? එහෙම නෑ. ඉතින් මම අර තරගෙට හින්දා ටිකක් වේගෙන් ටිකක් වේගෙන් නෙමෙයි හොඳටම වේගෙන් කාලා ෆස්ට් හම්බෙලා තියෙනවා. මොකද හිතෙන්නේ? සතුටුයි ඉතින්. ඒ සතුටත් එක්ක දැන් අද දවස ගැන මෙහෙම තෑගි බොග දිනා ගන්න අද දවස ලස්සන දවසක් වෙලා තියෙනවා. ඉතින් මොකද හිතෙන්නේ? හරිම සතුටුයි. මේක ඕගනයිස් කරපු අයටත් හොඳට ඕගනයිස් කරලා දිනවා. අපි අත් සතුටු වුණා. Thank you very much the organizing team. කවිඳ සාමාන්‍යයෙන් මේ වනිස් කෑමේ තරගවල වලට ගිහිලා දිනලා එක්කනද? ඔව් මේ දෙවෙනි පාර. දෙවෙනි පාරේ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් තියාගෙන තමයි ආවේ තරගෙට නේ? ඔව් මේ පාර ඉතින් පොඩ්ඩක් හිතුවා මේ ලිස්ට් දෙනවා කියලා. ඔව්. කොහොමද ජයග්‍රහණය හිමි වෙලා තියෙනවා? මොකද හිතන්නේ දැන් දුවගෙන එනකොට හිතුණාද දැන් කට්ටිය පොර කාගෙන බනිස් ගිරි කොහොමද හොයාගත්තේ? නෑ අපි අතනේ මුලින්ම මේ එක එක කෙනාට අපේ සෙට් එක වෙන් කරගත්තා. ඊට පස්සේ බණේ කනවා කියලා ආවේ නම් ගිල්නවා කියලා හිතාගෙන ආවේ. දැන් ඇත්තටම කෑවද ගිල්ලද? නෑ අතනම ගිල්ලා. ඒ කියන්නේ එකපාරින්ම ගිල්ලා? නෑ තුනකින් වගේ කටවල් තුනකින්. ඒතර මේ අමාරු නැද්ද නේ? අමාරුයි හරි අමාරුයි වතුර වීලා ඉන්න දැන්. කොහොමද ජයග්‍රහණය කරලා කාලා නෙමෙයි ගිලලා හරි. ඉතින් මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි. ඉතින් මේ වගේ ඉවෙන්ට් එකකට ආවි දැන් අපි ෆයිනල් ලිය. කැම්පස් එකේදී අමතක නොවෙන්න දඟ වැඩේම කරලා තියෙනවා. මම ඉතින් ඔය රෙස්ලින් කරනවා ස්පෝර්ට්ස් විදියට. ඉතින් ඒතකොට පොඩ්ඩක් ඉන්ජර්ඩ් නම් මම යාළුවෙක් එක්ක එහෙම තමයි ඉතින්. ජීවිතේ දවසක මතක් කරලා මේ සතුටු වෙන්න පුළුවන් සුන්දර මතක එකතු කරගෙන තමයි එළියට යන්නේ එහෙමනේ. අනිවාර්යෙන් කැම්පස් ආවම ඉතින් හැමදේම බැලන්ස් කරගෙන ජීවිතේ ඉස්සරහට මතක ටිකක් කරගෙන යන්න ඕනේ. නම කියන්නකෝ. හිරුනි. හිරුනි මොන එකද? සෙකන්ඩ් ඉයර්. සෙකන්ඩ් ඉයර්. ඉතින් මොකද හිතන්නේ මේ කැම්පස් ජීවිතය ගැන? ඇත්තටම සතුටුයි. හොඳයි. එන්ජොයි කරන්න පුළුවන්. මොකද කිව්වා? ගාල්ලේ. ගාල්ලේ ඉඳලා දැන් වෙනස් අත්දැකීමක් නේ. වෙනස් යාළුවෝ කට්ටියක් හම්බෙලා තියෙනවා. මොකද හිතන්නේ ඒ ගැන? සතුටුයි. එහා පැත්තේ ඉන්න කෙනෙක් නම කියන්නකෝ. නිලංකා. නිලංකා. ඉතින් කොහොමද ජීවිතේ? හොඳින් ගෙවි. කොහෙද ගෙවල්? කුරුණෑගල. කවුද මේ? සමුදි. කොහොමද මේ යාළුවොත් එක්ක ගෙවන ජීවිතේ? විනෝදයි. සතුටුයි ඉතින් මේ යාළුවෙක් එක්ක ගත කරන්න ලැබෙන එක ගැන. නම කියන්න කවුද? මලීෂා. මලීෂා කොහෙන්ද ආවේ? නුවර. අමාරුවේ වැටිච්ච වෙලාවක ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට කවුද ළඟින්? මෙයා තමයි ඔක්කොටම ඉන්නේ. දිලේකා ලස්සන කොණ්ඩෙකුත් තියෙනවා. චුටි කාලේ ඉඳන් කොණ්ඩේ වවනවද? ඔව් මම පෙරපාසල යන කාලේ ඉඳන්
කොණ්ඩවන. කොහෙද ගෙවල්? මම කෑගල්ලේ. ඉතින් කවුද මේ? ගායත්‍රී. ඉතින් ඈත් වෙලා ඉන්න ජීවිතය ගැන හිතනකොට මොන වගේ මේ අදහසක්ද තියෙන්නේ? ගෙදර ආයේ නැතුව දුකයි. ඒ වුණාට යාළුවොත් එක්ක ඉන්නකොට ෂෝ. කවුද මේ නම කියන්නේ? චනුලි. චනුලි අද දැන් ඉවෙන්ට් මොකටවත් ගියේ නැද්ද? තාම ගියේ නැහැ ඉස්සරහට යන්න බලයින් ඉන්න. කොට යන්නද බලාගෙන ඉන්න? පැණි බඹරට වගේ. පෙනේද මේ ළමයා පැණි බඹරට යන කැරකෙන්න ආසයිද? එහෙම ඉතින් අර බය හිතෙන්නේ නැද්ද? බය හිතෙන අර ආසාවට වගේ යන්න හිතන. කොහෙද ගෙවල්? මොනරාගල. මොනරාගල ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන කොහොමද මේ වෙනස දැනෙන්නේ ජීවිතේට? ඇත්තටම අලුත් දෙයක්. එහෙ අර ගම්වල ඉඳලා මෙහි නගරයට ආවම ඇත්තටම අලුත් දෙයක්. අලුත් දේවල් ඉගෙන ගන්න තනවා. ගොඩක් අයව හම්බ වෙනවා. ඉතින් හොඳයි. කවුද මේ? සංජනා කොහෙන්ද ආවේ? ඇඹිලි පිටියේ ඉඳලා. ඇඹිලි පිටිය ගොඩක් ඈත ඉඳන් මෙහෙ ඇවිල්ලා ඉන්නවා. ඒ ජීවිතේ වෙනස කොහොමද දැනෙන්නේ? ඒක අපි ගෙවල් වලට මෙලා ඉඳලා මෙහෙම කොළඹට ආවට පස්සේ අමුතු ජීවිතයක් ඉතින්. මුල් කාලේ මොකද හිතුනේ? අපෝ ගෙදර යන්න හිතුණාද? ඔව්. ගෙදර අය මොකද කිව්වේ? ගෙදර අය කියනවා ඉතින් එන්න එපා කියලා. නම කියන්නේ? තිලිනි. ගෙදර කවුද ඉන්නේ? අම්මයි තාත්තයි අයියලා දෙන්නයිමයි. අයියලා දෙන්නගෙන් පොඩ්ඩක් කේස් නැද්ද නේ? එකම නංගි කෙනෙක් වුණාම නිකන් ආදර සම්බන්ධතාවලට එහෙම. ඔව් වසයි. ඒකක් තියෙනවද? එයාලට හොරෙන් මුකුත් කරන්න බෑ. නම කියන්නේ? ජයත්‍රී. ජයත්‍රී දැන් ගියේ නැද්ද බැලුන් ඩාන්ස් එකට? බලන්න ගියා ඊට පස්සේ දිනේට යනවා. යන්න හිතාගෙන ඉන්නවා. ඔව්. ඉතින් කියන්නකෝ මේ කැම්පස් එකට ඇවිල්ලා කොච්චර කාලයක්? මාස දෙකක් වගේ වෙන්නේ. තාම මාස දෙකයි. මොකද හිතෙන්නේ මේ කට්ටිය එක ඉන්නකොට? හරිම සහයෝගයෙන් වැඩ කරනවා. ඉගෙන ගන්න දේවල් වගේම මේවත් සහයෝගයෙන් කරනකොට නියමයි. අද අපි ඉන්න කැලණි කැම්පස් එකේ ලස්සන වැඩක් වෙනවා අලුත් අවුරුද්ද වෙනුවෙන්. ඉතින් කට්ටිය ඉන්නවා පොඩ්ඩක් මේ ලස්සන මේ තරඟයකට ලෑස්ති වෙනවා. ඒ තමයි අපේ කොට්ටපොර තරඟය. කොට්ටපොර තරඟේ යාළුවෝ එකතු වෙලා ඉන්නවා. දැන් ඔයා ලෑස්ති නැද්ද? නෑ මට කොට්ටපොර ගහන්න බෑ. දැන් මොනවටද වැඩිපුරම දක්ෂ? දැනට නම් තරඟ 3කට සහභාගී වුණා. ඒකින්වත් දිනන්න නම් බැරි වුණා. මම හිතන්නේ දිනන එකම නෙමෙයි නේද? සහභාගීවම තමයි වැදගත්. ඉතින් ඒ නිසා මේ අද දවස ගැන මොකද හිතෙන්නේ? සතුටුයි අලුත් අත්දැකීමක් අපිට අපේ ඩිපාර්ට්මන්ට් එකේ තියෙන මොන දේ දුන්නත් හොඳම දේ තමයි අපිට දෙන්නේ. එන්ජොයි කරා. නම කියන්නේ? පසින්දු කොච්චර කාලෙද කැම්පස් එකට ජොයින් වෙලා? දැන් මම සෙකන්ඩ් ඉයර්. අපිට ජීවිතේ කොයිදවත් ගන්න බැරි අත්දැකීම් ගොඩක්. ඒ කියන්නේ ලංකාව වටේම මිනිස්සු ගොඩක් ආශ්‍රය කරන්න හම්බ වෙනවා. ඒක ලොකු ජීවිතේ ලොකු පන්නරයක්. දැන් අපි කියනවා පළාත්වල මිනිස්සු කතා කරන විදිහ, ගනුදෙනු කරන විදිහ ගොඩක් වෙනස්නේ. ඒතර ඒ අයව මුණ ගැහිලා නැද්ද? ඔව් ඇත්තට මේක ෆස්ට් ඉයර් වගේ වෙද්දි හම්බ වෙනවා ඒ පළාත් ගොඩක වෙනස. හැබැයි ඒක සෙකන්ඩ් ඉයර් වගේ වෙද්දි කට්ටියම එක භාෂාවකට වගේ හැරෙනවා. ඒක විදිහට. ඊට ඔක්කොම එකා වගේ ඉන්නවා. එකා වගේ. ෆියුෂර් මාකට් ඇසෝසියේෂන් එකේ අපේ සමාජිකයෙක් ඉන්නවා මෙතන හිරුනිද සිල්වා. අයිබෝවන්. ඉතින් කියන්නකෝ ඔයාලගේ ඇසෝසියේෂන් එක ගැන. ඇත්තනම ෆියුචර් මාකටර්ස් කියන්නේ අපේ කැලණි යුනිවර්සිටි එකේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ රිප්‍රසන්ට් කරන ඇසෝසියේෂන් එක. ඇත්තටම අපි ඇසෝසියේෂන් එකක් විදිහට ගොඩක් වැඩ කරනවා ඇක්ටිවිටීස් USR projects and ගොඩක් දේවල් කරනවා. ඉතින් අපේ මාකටිං කියන ඒ බ්‍රෑන්ඩ් එක අපි ඩිවලොප් කරන්නේ මේන්ටේන් කරගන්නේ අපේ මේ ෆියුචර් මාකටර්ස් ඇසෝසියේෂන් එක through තමයි. ඉතින් ඔහොම දේවල් ඕගනයිස් කරගෙන යනකොට ඔන්න 20 වන සංවත්සරය ඇවිල්ලා මේ වගේ ලස්සන දෙයක් අවුරුදු උත්සවයක් ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් ඒ සතුට කොහොමද දැනෙන්නේ? ඉතින් හරිම සතුටුයි. මොකද පොඩි කාලයක් ඇතුළත ස්ටෙප් බයි ස්ටෙප් අපි ලොකු ප්‍රොජෙක්ට් එකක් අද වෙනකොට මෙහෙම කරගෙන යනවා. ඉතින් හරිම සතුටුයි සියතත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. නම කියන්නේ? හිරුනි පෙරේරා. කවදා හරි දවසක මේ කැලණි කැම්පස් එකේ මම හිටියනේ කියලා අර මෙමරීස් ගැන මතක් කරනකොට ජීවිතේ මේ මතක් කරලා සතුට වෙන්න පුළුවන් මෙමරි එකක් තියෙනවද මතක හිටින? මේ DMM අවුරුදු කැම්පස් ජීවිතේට ආස කරන කෙනෙකුට දෙන්න තියෙන පළවෙනිම ගන්න. අර ඉගෙනීම කියන හැමෝටම අත්තටු. ඉතින් නංගි මල්ලි හැමෝම ඉගෙන ගන්න
මොන දේ කරත් සමහරට බාහිරට ගොඩක් කරන අය ඉන්නවා ස්පෝර්ට් කරන අය ගොඩක් අය ඉන්නවා ඒත් ඉගෙන ගන්න ඉගෙනගෙන කැම්පස් එන්න මෙතන වෙනම ලෝකයක් මේ ලෝකේ අත්දැකීම් ඔයාලත් ඉදගන්න ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා චමෝත් කොහමද හොඳයි යන්නේ ලස්සන වැඩක් ඕගනයිස් කරලා තියෙනවා මොකද හිතන්නේ ඇත්තටම අර මහන්සියේ ප්‍රතිඵලය අපිට ලැබෙද්දි මාරම් සතුටක් දැනෙන්නේ ඉතින් ඒ විදිහට ලස්සන වැඩ ටික යන නිසා ගොඩක් සතුටින් ඉන්නේ දැන් දැන් මේ සංවත්සරයේ තියෙනවා 20 වෙනි සංවත්සරයේ කියනකොට එක එකනාගේ යෝජනා එන්නේ නැතිනේ. දැන් මේ වගේම වැඩක් කරන්න ඕනි කියලා කවුද යෝජනා කරේ? අපේ ඩිපාර්ට්මන්ට් එකේ එක එකව කරනවා. ඒතකොට මේ අවුරුදු 20ක් කරලා තිබ්බේ නැහැ. මම තමයි මේක අයිඩියා එක දැම්මේ අවුරුදු 20ක් කරමු කියලා. ඒතකොට ඉයර්ස් ඔක්කොම කොලැබරේට් කරගන්න පුළුවන් නේ. ඒ නිසා තමයි අපි ඒ වගේ ඉවෙන්ට් එකක් ඕගනයිස් කරේ. ප්‍රෙසිඩන්ට් කෙනෙක් කියන්නේ ලොකු වගකීමක් නේ. දැන් ඉස්කෝලේ යන කාලෙත් ඒ වගේ වගකීම් දරලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඒ ආభాෂයත් එක්ක අද මේ වගේ වැඩ කරගෙන යනවා. ඉස්සරහට මොනවද තියෙන ප්ලෑන්? ඉස්සරහට අපේ මේ ඇසෝසියේෂන් එකේ අපි ෆැෂන් ෂෝ එකක් කරන්න ඉතින් ඉන්නවා. ඒතකොට ඒක ලොකුවට කරන්න බලන් ඉන්නේ. තව ගොඩක් වැඩ ටිකක් කරන්න ඉතින් ඉන්නවා. ඒ ටිකත් එක්ක ඉස්සරහට යන්න තමයි බලන් ඉන්නේ. පාඩම් කරලා කැම්පස් එන්න. ඉතුරු ටික අනාගතේ අනිවාර්යයෙන්ම කොට දාගන්න පුළුවන්. लगा दे बेबी फायर नकली से न करे तू करे जब देखे हमें झूठी लायर काला काला चश्मा जचता तेरे मुखड़े पे जैसे काला दिल जचता है तेरे चिन पे अपनी अदाओं से ज्यादा नहीं तो 10-12 लड़के तो मार ही देती होगी तू दिन में අපිත් එක්ක ඉන්නවා මේ ඇසෝසියේෂන් එකේ ගිය අවුරුද්දේ හිටපු ප්‍රෙසිඩන්ට් ආයිබෝන් නම කියන්නකෝ නයෝම් දැන් මේ ඔන්න ඕගොල්ලෝ පටන් ගත්ත වැඩේ ඉදිරියට කරගෙන යනවා අනාගත කට්ටිය මොකද හිතන්නේ ඇත්තටම සතුටුයි දකින්නත් අපි හිටියට වැඩිය සෑහෙන්න තැනකට මෙයාලා ගිහින් තියෙනවා සෑහෙන්න දේවල් අලුතෙන් මෙයාලා කරලා තියෙනවා ඉතින් අපෙන් ගත්ත ආభాෂය ඉස්සරහට අරගෙන මේ විදිහට ලස්සනට අරන් යන එක ගැන අපිට මාරම සතුටුයි. ඇත්තටම ඉතින් අපිත් නාහෙට අහන්නේ නැහැ. ඉතින් අපේ ඉස්සරහට ඉන්න අයත් නාහෙට අහන එක නැහැ. හැබැයි යාලා හොඳ තැන් වලට යයි මේ අත්දැකීම් වලින්. මිනිස්සු එක වගේම වෙනකොට වඩා වෙනස් වෙන්න ඕනේ. එතකොට මේ ඔයත් එහෙම හිතන කෙනෙක්ද? වෙනස් විදිහට හිතන කෙනෙක්ද? ඔව් මම හිතනවා අනිවාර්යෙන් වෙනස් විදිහට හිතනවා කියන වරදින්නත් තියෙන chance එක මාර වැඩි වෙනස් විදිහට හිතද්දි හැබැයි මේ ඉගෙන ගන්නවා සෑහෙන දේවල්. ඉතින් ඉස්සරහට යනවා. හීන දකින්නවා නම් අන්න ඒකට තමන්ම මහන්සිලා තමන්ගේ ධෛර්යයෙන් වැඩ කරන එක තමන්ගේ වැඩක්. ඉතින් මහන්සි වෙන්න වැඩ කරන්න අනිවාර්යෙන් ඔයාගේ ප්‍රතිඵලෙ ඔයාලට හම්බෙයි. අයිබෝන් නම කියන්නකෝ. හරිනේ. ෆස්ට් ඉයර්ස් ලගෙන් සෙකන්ඩ් ඉයර්ස් ලගේ රැයවල් නිදි මරාගෙන ඒ දෙන සපෝට් එක ඇත්තට මාරම වැලියබල්. මම ඒක මේ වෙලාවේ කියන්න ඕනේ. යාලට දෙන රෙස්පෙක්ට් එකක් විදියට තෑන්ක් එකක් විදියට. අපි කියනවනේ දැන් මුලින්ම එන කට්ටියට තියෙන වෙනස්කම් කරනවා ලොකුවක් කළා. එහෙම කියලා අපි අහලා තියෙනවනේ කැම්පස් ඇතුලේ. එහෙම වෙනවද ඇත්තටම? ඇත්තටම නෑ අපේ කියන්නේ මාකටිං කියන එක ඇතුලේ මාර බොන්ඩ් එකක් තියෙන. අපේ ඉයර්ස් 4ම මාර බොන්ඩ් එකක් ඉන්නා කියන්නේ අපි අපේ උඩ බැච් එක එතකොට 40 අයියලා අක්කලා එක්ක ඊට පස්සේ අපිට පහළ ඉන්න නංගිලා මල්ලිලා එක මාරම සපෝටිව් අපි. ඒ කියන්නේ යාලත් එක්ක අපි ලොකු ගැප් එකක් තියාගන්න කමියුනිකේෂන් මෙතඩ් වල උනත් හරිම කියන්නේ හරි මාර රිලේෂන්ෂිප් එකකින් තමයි අපි ඉන්නේ. අපි මේ කරන ඉවෙන්ට් එක අපේ මීඩියා පාර්ට්නර් කෙනෙක් කරා අපිට සමාජයට යනවා නම් ඒක ඇතර අපේ පැත්තට ලොකු ඒ කියන්නේ මාර සපෝට් එකක් මේ දෙන කියන්නේ ඔයාලගේ පැත්තේ මේ දෙන කන්ට්‍රිබියුට් එකට ඇත්තටම ගොඩාක් තැන්ක් යූ මේ දෙන සහයෝගයට. මොකද අපි කරන මේ ඉවෙන්ට් එක අපි ඉන්න පිරිසට වඩා අපි ගොඩාක් සමාජයට දැන් මේක යොමු වෙනවා. ඉතින් thank you for your support. ඇත්තටම කැල්ඩිය මාකටිං එක බ්‍රෑන්ඩ් එකක්. ඒක කියන්න ඕනේ. මොකද ඉතින් අපි ඉන්ඩස්ට්‍රි එකට දැන් අපි වර්ක් කරන්න යනවා. ඉතින් එතනත් ගියාම අපිට පේනවා අපි ඉන්න තැන මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි වර්ක් කරන විදිහට අපි ඉස්සරහටම කරියර් එක ඩෙවලොප් කරගෙන ගිහිල්ලා මගේම බිස්නස් එකකුත් සයිඩ් එකෙන් පටන් අරගෙන කරගෙන තමයි මම හිතාගන්නේ. ඔයාගේ සබ්ජෙක්ට් එකට කැමති යූත් එකේ කෙනෙකුට දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? අනිවාර්යෙන් මාකටිං කියන්නේ ඕනම දෙයක කෝ එක. මොකද බිස්නස් එකකට රෙවෙනියු එක එන්නේ මාකටිං සේල්ස් ඉඳ. ඉතින් ඒක මේන් සබ්ජෙක්ට් එකක්. ඒකට අර ෆ්‍රීඩම් එකක් තියෙනවා. ඒක මහ පොළොවෙන් පටන් ගන්න පුළුවන් දෙයක්. ඕන කෙනෙක්ට ඒක ඕපන්. කැමති කෙනෙක්ට ස්ටඩි කරගෙන යාට ඕන දෙයක් කරගන්න පුළුවන්.
අපි සූදානම් වෙන්නේ බැලුන් ඩාන්ස් තරගයේ කොයි විදිහට යයිද කියලා බලන්න. ෆන් එකට කරනවා දින්නොත් දින්න පෙරදුනොත් පෙරදුන. පාර්ට්නර් කොහෙන්ද හොයාගත්තේ? එයා අපේ බැච්මේට්. Lamborghini kumai jane oh Lamborghini kumai jane oh chhad ke girlfriend nu dooji kudiyan bithai jane oh chhad ke girlfriend nu dooji kudiyan bithai jane oh kali kali gogla nu chak chak ke බැලුන් ඩාන්ස් එකෙන් මේ කපල් එක තමයි දිනලා තියෙන්නේ. කොහොමද තරගේ? තරගෙන ඇත්තටම හොඳයි. මේ අපි ගොඩක් විනෝද වුණා. ලොකු වෙලාවක් නටන්න සිද්ධ වුණා මේ ලොකු තරගකරුවන් පිරිසක් හිටපු නිසා. ඉතින් ඒ අත්දැකීම කොහොමද දැනන්නේ? කකුල් රිදුන්නද? අනිවාර්යයෙන්ම කකුල් නම් රිදුන ගොඩක්. දැන් ඉවර වෙයි කියලා හිතුණාද? ඔව් අපි හිතුනේ අපි දිනයි කියලා. අපි නිදහස් අධ්‍යාපනය ඉගෙන ගන්න. ඉතින් රටට සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකද? මගෙත් මේ මාකටිං සයිඩ් එකෙන් ඉස්සරහටම යන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. දැන් සූදානම් වෙන්නේ කමාදින්න. කමාදින්න ගෑනු ළමයි ටීම් එකක් ඉන්නවා. ගෑනු ළමයි ටීම් එකට ඇඩ්වයිස් දෙන කෙනෙක් ඉන්නවා. චුට්ටක් අපි පෙන්නමු එයාව. දැන් මේ එයා දීපු ඇඩ්වයිස් මොනවාද? එයා කිව්වා මේ කඹේ අල්ලගෙන එකටම මේ කොන්දෙන් ඇවිලා බර දාලා අදින්න. නෑ ඒගොල්ලන්ට පොඩ්ඩක් උපදෙසක් දුන්නේ කොහොමද අදින්න කියලා. කබෑඳීම් පිළිබඳව විශේෂඥයෙක් විදිහට ඒගොල්ලෝ බලාපොරොත්තුවක් තියෙනවා. මෙයාට අවුරුදු 20ක බලාපොරොත්තුවක් තියෙනවා කබෑඳලා. කබෑඳලා වයස කීයද? 21යි. වයස 21යි. ඉතින් කියනකො මෙයාලා ඇහුවද කියන දේ? ඔව් ඒගොල්ලෝ කියන දේ අහනවා. කාන්තාවන් පිළිබඳව උණු වෙනවද හද? අනිවාර්යෙන්ම හැමදාමත් එහෙමයි. පොඩි කාලේ නම් මෙහෙමයි. ඔව් ඇඩ්වයිස් ගත්තා. එයා ඉතින් දෙනවා කියනවා කම්බේ මුලින් හයියෙන් අල්ල ගන්නලු. මුලින් අදින්න යන්න එපාලු. එහෙම කියලා ඉතින් කියනවා. මතක් වේද ඇත්තටම අර විසිල්ලක් ගහලා ඉවරුණා. ඒව ඉතින් කියන්න බෑ මතක් වුණොත් කියපු විදිහට කරනවා. මම කියන්නේ අම්මා. කොහෙද ගෙවල්? ගෝල්. අම්මා ලස්සන නමක් නේ. ඉතින් අද දවස් ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටුයි. ඒ කියන්නේ මේ ඉයර්ස් ඔක්කොම එකතු වෙලා මේ වගේ වැඩක් කරාම අර කලබරේට් වෙනව කට්ටිය. ඉතින් සතුටුයි. ඉතින් අපේ මේ සහෝදරයොත් එක්ක මෙහෙම එකතු වෙලා වැඩක් කරන්න ලැබුණ එක ගැන. කැම්පස් එකට ආපු පළවෙනි දවසේ අදයි ගත්තාම මොකද්ද වෙනස? මුලින් එද්දි ඉතින් ඇත්තටම අර එහෙම මුලට මම ෆස්ට් ඉයර් මේ ඉතින් දන්නේ නැහැ. ඇත්තටම බයෙන් ආවේ. දැන් එහෙම නැහැ. ඉතින් හැමෝලම එකතු වෙලා ඒක ඉතින් අර ඇවිත්ම බලන්න ඕනේ ඒක අර ෆීලින් එක මට එහෙම කියන්න තේරෙන්නේ නැති එකක්. නම කියන්නකෝ. මම දුල්මිකා. දුල්මිකා නම් කඹාදින්නද ලෑස්ති? කඹාදින්න ලෑස්ති. ඉතින් කොහොමද සූදානම කඹ ඇදලා තියෙනවද කලින්? කඹ ඇදලා තියෙනවා. අපේ ටීම් එකේ ඉන්නවා 4th year එකෙන් ටීම් එකේ 12ක් ඉන්නවා. බලමු ඉතින් එක්ස්පීරියන්ස් එකත් එක්ක දිනනවමයිනේ. දිනන්න තමයි try කරන්නේ. පාසල් ජීවිතයයි කැම්පස් ජීවිතයයි අතර මොකද තියෙන වෙනස? මම හිතන්නේ අපිට ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ගන්න පුළුවන් කැම්පස් ජීවිතෙන්. මොකද ෆ්‍රීඩම් එක තියෙනවා අපිට opportunities ගොඩක් තියෙනවා. ඉස්කෝලේ නැති opportunities මාර ගොඩක් තියෙනවා. ඉතින් ඒ දේවල් එක්ක හැම කෙනෙක්ටම මේ chance එක ඇවිල්ලා මේ දේවල් අත්විඳින්න කියන එක කියන්න පුළුවන්. ඉතින් ලස්සන අත්දැකීමක් විඳින ගමන් ඉන්නේ ගෙවල් කොහෙද? ගෙවල් වේවැල් දෙනේ. වේවැල් දෙනේ ළඟ පාතනේ වැඩි දුරක් නෑ. පවුල කවුද ඉන්නේ? පවුලේ අම්මා තාත්තා මල්ලි ඉන්නවා. මල්ලි කෙනෙක් ඉන්නේ ලොකු අක්කනේ. මල්ලිට ඇඩ්වයිස් දෙනවද මේ වගේ ජීවිතේ එක්ස්පීරියන්ස් ගන්න කියලා? ඔව් එයාත් මම වගේම ස්පෝර්ටි ටයිප්. ඒ හින්දා එයාත් ඒ විදිහට ඉන්නවා. සාමාන්‍යයෙන් ඔයා එහෙම චරිතයක්ද? දරුණු චරිතයක්ද? නෑ දරුණු චරිතයක් නෙමෙයි. ටිකක් ස්පෝර්ට්ස් වලට ආස චරිතයක්. චරිතයක්. එහෙනම් ඔන්න කමාදින්න ජයග්‍රහණය කරන්න සුබ පතනවා. Okay thank you. ඔන්න කබෑදීමේ තරගය අපි දන්නවා අවුරුදු උත්සවයක අනිවාර්යයෙන්ම තියෙන ඉවෙන්ට් එකක් තමයි කබෑදීම කියලා කියන්නේ. ඉතින් මේ ගෑනු ළමයි සෙට් එකක් සූදානම් වෙලා ඉන්නවා. මම හිතන්නේ වට කීපයකට පස්සේ තවත් වටයක් සූදානම් වෙලා ඉන්නවා. බලමු අපි ගෑනු ළමයි කොහොමද කබාදින්නේ කියලා. අපි ගොඩක් වෙලාවට දකින්නේ පිරිමි ළමයිගේ ශක්තිය නේ. ගෑනු ළමයි අරේ කබාදිනවා. ඔයා ගියේ නැද්ද? මම යනවා. මම ඊළඟ වටේට සහභාගී වෙනවා. ඊළඟ වටේට දැන් බලාගෙන ඉන්නේ කොහොමද ඒගොල්ලෝ කරන්නේ කියලා නේ. ඔව්. ඊට පස්සේ බලලා මේ ජයග්‍රහණය කරනවා. ඔව්. ඉතින් කට්ටිය අදිනවා බලාගෙන ඉඳලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තමයි අදින්න හදන්නේ. දැන් කම ඇදලා තියෙනවා සාමාන්‍යයෙන් අවුරුදු උත්සවවල? දෙපාරක් විතර ඇදලා තියෙනවා. ඉතින් කියන දවස ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි ඉතින්. TV lunch time කැලණිය සරසවියෙන් අදට සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. තවත් දවසක මේ වගේම ලස්සන තැනකින් සුන්දර මිනිස්සුත් එක්ක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් TV lunch time මතක් කරන්න ඕනේ. ඔයාගේ තැනටත් ඔයාගේ ප්‍රදේශයටත් අපි එන්න සූදානම් වෙලා ඉන්න පාටි එකක් ඕගනයිස් වෙනවා නම් මේ වගේ ලස්සන තැනක් නම් අපිට කතා කරන්න 07128028012400913 WhatsApp හරහා ඔයාගේ තොරතුරු අපිට එවන්න. ඉතින් මේ ආදරේ මේ විදිහටම අරගෙන ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි එනවා ඔයා ළඟට. එහෙනම් අදට සමුවරයි යන්න දුකෙන් උනත් තව දවසක හරිම ආදරෙන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්. මේ සියත TV lunch time. අපේ මහිමේ අපේ සියත දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.